ආයිබෝවන් සමනිෂා සර්. ආයිබෝවන් දුව. සර් මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මම අහන්නද? අනිවාර්යෙන් දුව ඕන ප්‍රශ්නයක් අහන්න. මම අනිවාර්යෙන් පිළිතුරු කියන්න බැඳිලා ඉන්නවා. සර් යුද්ධේ කවුරු දිනයිද සර්? සර් කාටද සපෝට් කරන්නේ? ගොඩාක් වැරෑරුම් ප්‍රශ්නයක්. ඇත්තට උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. නම් මම උත්තර දෙනවා. ඒකට හේතුව මේකයි. අපි ලාංකිකයෝනේ. ලංකාවේ මිනිස්සු ඇදිලා තියෙන්නේ ආදරය, කරුණාව, මෛත්‍රිය කියන පදනම යටතේ තමයි අපි ජීවත් වෙන්නේ. අපි සතුන්ට, සිව්පාවුන්ට, මිනිස්සුන්ට, ගස්වැල් වලට ආදරය කරන ජාතියක් නේ පුතේ. අපි යුද්ධයට අකමැති. අපි බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වුණු අය. අපි ආදරය, කරුණාවට ලැබී අය. අපේ ලංකාවේ ශ්‍රේෂ්ඨ ධර්මතා තියෙනවා. ආගම් තියෙනවා. ජේසුස් වහන්සේ උගන්වපු ආගම, බෞද්ධ ආගම, ගෞතම බුදුරජාණන් වහන්සේගේ දර්ශනය, මොහොමඩ් තුමාගේ දර්ශනය, මේ හැම එකෙම පෙන්වන්නේ මිනිසුන්ට මිනිසා ආදරය කරන්න. මිනිසුන්ට විතරක් නෙමෙයි, පරිසරයට ආදරය කරන්න, ගස්වැල් වලට ආදරය කරන එක තමයි පුරුදු කරන්නේ. මේ වයසක වයෝ වෘද්ධ මිනිස්සු කීප දෙනෙක් එකතු වෙලා ඇති කරලා තියෙන යුද්ධයෙන් අනාගතේ ඉපදෙන හැම දරුවෙකුටම හානි වෙනවා. දැන්ට ලෝකේ ඉන්න දරුවොත් ඒකෙන් හානි වෙනවා. වයසක අයගේ තියෙන ඒ බල තණ්හාව නිසා අපේ ආදරණීය කුඩා දරුවන් මැරෙනවට මම විරුද්ධයි. මම යුද්ධයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. කිසිම රටකට සහයෝගය දෙන්නේ නැහැ. ඒට හේතුව මගේ රට ලංකාවට විතරයි මම සහයෝගය දෙන්නේ කවදා. ඇයි අපි ඇදිලා තියෙන්නේ මේ විදිහට? අපි මානුෂීය පැත්තෙන් බැඳුණු අය. මානුෂීය ආධාරෙල්ලුවත් උදව් කරන්න පුළුවන් අය. දැන් මම දන්න තරමින් ලෝකේ තියෙන හොඳම රට, හොඳම මිනිස්සු ඉන්න රට, ආගන්තුක සත්කාරය තියෙන රට, ඇත්තටම මිනිස්සු කියන ජාතියක් ඉන්නවා නම් ඒ ඉන්න රට අපේ ලංකාව විතරයි. ඒ නිසා අපි යුද්ධය හෙලා දකිනවා. යුද්ධය ඇති කරන්නේ මොනවටද? ආයුධ විකුණන්න. ආයුධ අදන අයට ඕනේ ආයුධ විකුණන්න. ඒකට යුද්ධයක් ඇති කරලා තියෙනවා. අපි ප්‍රාර්ථනා කරමු ඉක්මනින්ම ලෝකෙට සාමය උදා වෙලා අනාගතයේ බිහි වෙන අපේ ආදරණීය දරුවන් අනිත් සියලු ජනතාව සාමයෙන් සමගියෙන් ජීවත් වෙන්න වාසනාව ලැබේවා. ඒ මහලු අයත්, ඒ වයෝ වෘද්ධ අයත් ඒවා තේරුම් අරන් මේ යුද්ධය වහම නවත්තලා සාමයට ලැබි වෙන්න කියන එකයි මගේ ප්‍රාර්ථනාව. මගේ උත්තරේ දුවට සැටිස්ෆැක්ෂන් එකක් ලැබෙනවද? දුව සෑයීමටපත් වෙනවද?